යුද්ධය ගැන ශ්‍රී ලංකාවේ අපිට නම් තියෙන්නේ අමිහිරි මතකයන් රැසක්. ඉතින් යුද්ධේ ලෝකයේ කොහේ කොහොම ඇති වුණත් අවසානයේ පීඩාවට පත්වන්නේ නිරායුධ සිවිල් වැසියන්. මේ දවස්වලත් සෝෂල් මීඩියා ඇතුලේ අපිට අහන්න දකින්න ලැබෙන ප්‍රධාන දෙයක් තමයි ඊශ්‍රායලය ඉරානය පලස්තීනය අතර පවතින මේ යුද වාතාවරණය. මං අද ආවේ ඒ හා සම්බන්ධ ටීවී සීරියස් එකක් අරගෙන. ෆිල්ම් ටීවී සීරියස් වලට ආස කරන ඔයාලා හැමෝම channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි ඉදිරියටත් මේ වගේ නිර්මාණ ගැන දැනගන්න නම් අපේ channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න. ඒක අපේ channel එකටත් අපිටත් කරන ලොකු උදව්වකුත් වෙනවා. වීඩියෝ එක අවසානයේ මේ නිර්මාණය ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරලා like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද අපි බලමු ෆවුඩා season 1. ඇක්ෂන් ඩ්‍රාම ත්‍රිලර් කියන කැටගරීස් වලට අයිති වන මේ ඊශ්‍රායල ටීවී සීරීස් එක ආරම්භ වන්නේ 2015 වර්ෂයේදී. IMDb අගය 8.2ක් වෙන ඉහළ තත්ත්වයක රඳවා ගන්න මේ ටීවී සීරීස් එක සමත් වෙනවා. තොරතුරු දැනගන්න ලැබුණු විදිහට මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණ එකක්. ඇක්ටිං, ඇක්ෂන්, සිනමටෝග්‍රැෆි පැත්තෙන් පවා ගත්තාම මේක ඉතාමත් සාර්ථක නිර්මාණයක්. තාත්වික අතින් ගත්තාමත් මේක ඉතාම විශිෂ්ට නිර්මාණයක් කියන්න පුළුවන්. මේ ටීවී සීරියස් එක පුරාවටම තියෙන්නේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේ එක පැත්තක් ගැන. ඉතින් ඊශ්‍රායල බුද්ධ්‍යංශය හා පලස්තීනය අතර මේ ගැටුම කිසිම කම්මැලිකමක් නැතුව ටීවී සීරියස් එක ඉවර වෙනකම් අපිට බලන්න ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම මේ ප්‍රශ්න නිසා පලස්තීන වැසියන්ගේ ජීවිතය අඳුරු පැතිකඩද මේ ටීවී සීරියස් එක පුරාවටම අපිට බලා ගන්න පුළුවන්. මේකේ ඩොරන් ලෙස රඟපාන ප්‍රධාන නළුව ගැන නම් විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. ඔහු නමින් ලිය රාස්. ඔහු මෙම ටීවී සීරියස් එකේ සම නිර්මාතෘවරයෙක් වගේම තිරපිටපත් රචකයෙක්ද වෙනවා. සැබෑ ජීවිතයේදී රාෂ්ට්‍ර වයස අවුරුදු 19ක් වෙද්දී ඔහුගේ පෙම්වතිය ජෙරුසලමේදී ත්‍රස්තවාදියෙකු විසින් ඝාතනයට ලක් කරනවා. මේ ඛේදවාචකයෙන් පස්සේ රාස් ඊශ්‍රායල හමුදා සේවයට බැඳිලා ප්‍රභූ රහස් ප්‍රත්මර්ධන ඒකකයට එකතු වෙනවා. ඉතින් මෙයාගේ මේ සේවා කාලය තුළ ලබපු අත්දැකීම් පවා පාදක වෙලා තියෙනවා මේ ටීවී සීරියස් එක නිර්මාණය කරන්න. තවත් සුවිශේෂී සිදුවීමක් තමයි 1993 දී ඔහුගේ හමුදා සේවය අවසන් කිරීමෙන් පසු එවකට හොලිවුඩයේ විශාලතම තරුව වූ ආනෝල් ශ්වාසනේගර්ගේ ආරක්ෂකයා ලෙස කටයුතු කිරීම සඳහා ආරක්ෂක කොන්ත්‍රාත් සමාගමක් විසින් රාස්ට්‍රව බඳවාගෙන තියෙනවා. ඉන්පසු මෙයාටත් මේ කලාව ගැන ආස හිතිලා නැවතත් ඊශ්‍රායලයට ගිහිල්ලා නාට්‍ය නිෂ්පාදන රැසක් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ අත්දැකීම් රාශියක් එක්ක ආපු කලා ගමනක් තමයි රාස්ට්‍ර තියෙන්නේ. දැන් අපි යමු කතාව පැත්තට. සීසන් 1 ආරම්භයේදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවෙන් විශ්‍රාමගත්තු ඩොරන් ඉතාම නිහඬ ජීවිතයක් ගත කරමින් තමන්ගේ නිදිවත්ත වැඩ කරමින් සිටිනවා. මියගිය අයයි සැලකූ හමාස් සටන්කාමියෙක් වන අබු අහමඩ් තවමත් ජීවතුන් අතර සිටින බව ඔහුට දැනගන්න ලැබෙනවා. ඩොරන්ගේ හිටපු හමුදා නිලධාරියා වන මොරෙනෝ විසින් අබු අහමඩ් ඔහුගේ සහෝදරයා වන බෂීර්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වන බවට ඩොරන්ට දන්වනවා. ඩොරන් ඔහුගේ පැරණි කණ්ඩායමට නැවත එක්වන්නේ විවාහ මංගල්‍යයට ගිහිල්ලා මේ අබු අහමඩ්ව අල්ලා ගැනීමටයි. ඉතින් කොහොමාරි මෙහි රහසිගත මෙහෙයුම අඩාල වෙලා ප්‍රචණ්ඩ ගැටුමකට මඟ පෑදෙනවා. ඩොරන් විසින් අබු අහමඩ්ට වෙඩි තබා තුවාල කරන අතරතුර අබු අහමඩ් පැන යනවා. ඉතින් ඊට පස්සේ ඩොරන් ඇතුළු කණ්ඩායම අබු අහමඩ්ව හොයාගෙන ඝාතනය කිරීමට දඩේම පටන් ගන්නවා. මේ කතාව තවදුරටත් මෙතන ඉඳලා ප්‍රචණ්ඩත්වයට යන එකයි වෙන්නේ. මේ වගේ සිදුවීම් සීසන් 4ක් පුරාවටම මේ ටීවී සීරියස් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. දැනට වාර්තා වන තොරතුරු වලට අනුව සීසන් 5 2026 දී නිකුත් වීමට නියමිතයි. ඔබ විවිධ ටීවී සීරියස් බලන්න ආස කරන කෙනෙක් නම් මේකත් මග නොහැර බැලිය යුතු ටීවී සීරියස් එකක් කියලා මම ඔබට රෙකමන්ඩ් කරනවා. එහෙනම් නැවතත් මේ වගේම සුවිශේෂී ටීවී සීරියස් එකක් අරගෙන ඔබ හමුවට එන්න. මේ B සිනමා